දැන් අපි දන්නවා ඉංග්‍රීසි වල නාමපද තියෙනවා. අපි වෙන ප්‍රකාශන හතරක්. ක්‍රියාපද තියෙනවා. අපි ඒකෙන් ප්‍රකාශන නැත්නම් රටා තුනක් අපි ඉගෙන ගන්නවා. දැන් අපි බලමු මේ නාම හදපු නාම ප්‍රකාශනයට ක්‍රියාපදයෙන් සම්බන්ධ වෙනවා ඉංග්‍රීසි වලදී. මේක හරි සරලයි. බලන්න ඉස්සර අපි ක්‍රියාපද ටික බලමු. buy මිලට ගන්නවා. take ගන්නවා. collect එකතු කරනවා. තව තේරුමක් තියෙනවා. නමුත් මම ගත්ත බේසික් එක. මොකද්ද? එකතු කරනවා. ඒ කියන්නේ මිලට ගන්නවා buy. ගන්නවා take. එකතු කරනවා collect. use පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. drop බිම දානවා. drop බිම දානවා. pick up අහුල ගන්නවා. pick කියලා විතරක් ගත්තොත් බොහෝ විට මේ තෝරනවා වගේ අදහසකට එනවා. pick up අහුල ගන්න. pick up right. දැන් අපිට මෙන්න මේ ක්‍රියාපද ටික අපි අර කලින් පාඩමකට සම්බන්ධ කරනෝනේ. a pen පෑනක්. the pen පෑන. pens pen. the pens පෑන් ටික. දැන් ඔයාලට කියන්න ඕනේ පෑනක් මිලට ගන්න කියලා. සිංහල වල පෑනක් මිලට ගන්න කිව්වට ඉංග්‍රීසි ලෝකේ අනිත් පැත්තට එන්නේ. මිලට ගන්න මොකක්ද? පෑනක්. ඉස්සෙල්ලා verb එක කියනවා. මේ buy a pen පෑනක් මිලට ගන්න. ඔයාලට කියන්න ඕනේ පෑන ගන්න. ඒතර ගන්න කියන්නේ take. පෑන කියන්නේ the pen. පෑන ගන්න take the pen. take the pen. පෑනක් ගන්න නම් take a pen. take a pen. එහෙම වෙනස් වෙන්නේ. මේ collect එකතු කරන්න. pens pen. pen එකතු කරන්න. collect pens. collect pens. පාවිච්චි කරන්න use pen පාවිච්චි කරන්න. use pens. පෑනක් පාවිච්චි කරන්න. use a pen. use a pen. use a pen. පෑන පාවිච්චි කරන්න. use the pen. දැකද? පෑන the pen. පෑන පාවිච්චි කරන්න. use the pen. එහෙමයි හැදෙන්නේ. drop බිම දාන්න. පෑන බිම දාන්න. drop the pen. drop the pen. පෑනක් බිම දාන්න. drop a pen. drop එකට කියවෙනවා drop a. drop a pen. right? පෑන අහුල ගන්න. pick up the pen. pick up මේක බලන්න. pick up කියලා කඩන්නේ. අල්කයන්ට අයන් එකතු කරලාම කියන මොකද? pick up. ඉංග්‍රීසි වල ඔකත් ගොඩක් යූස් කරනවා. pick up. pick up the pen. pick up the pen. පෑන අහුල ගන්න. මේක හොඳට පුරුදු. ඒතර මේක පුළුවන් නම් ඔයාලට ඕනි තරම් ප්‍රකාශන හදන්න පුළුවන්. දැන් ගුරුවරයා the teacher. ගුරුවරයාට කියන්න. tell the teacher. ක්‍රියාපද ඉස්සරහට ගන්න. tell the teacher. ඒ වගේ. right? leave mark a letter. leave mark ලියන්න. write a letter. write a letter. right? බල්ලා the dog. බල්ලට කෑම දෙන්න. feed the dog. feed the dog. right? මිදි grapes. grapes. මිදි කන්න. eat grapes. eat grapes. කොල්ලෝ ටික the boys. the boys. කොල්ලෝ ටිකට කියන්න. tell the boys. tell the boys. તો මේක ඉංග්‍රීසි වල හරි විශේෂ දෙයක්. මේ දෙක එකතු වෙලා සෑහෙන ප්‍රකාශන තමයි දහස් ගාණක් විතර හැදෙන්න පුළුවන්. ඒතර ඔයා මේක අදොන්න ඉගෙන ගන්න. මේක ගොඩක් අය හිතන මේක සරලයි කියලා. සරල නෑ. මොකද මේ තුන මේ හතර හරියට තේරෙන්න ඕනේ. සයිකල් ක්‍රියාපදේ හරියට සම්බන්ධ වෙන්න ඕනේ. මේකයි විශේෂය. මේ දෙන්න සම්බන්ධන එක ඉංග්‍රීසි වල හරිම වැදගත්. right. ඒතර මේ මොකද්ද? මේ පළවෙනි දවසේ තුන්වෙනි පාඩම.